එකකින් මේ process එක හදයි කියලා. හැබැයි ඇත්තටම මේ කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ තාම අපිට වේදිකාවලවත් මේගොල්ලන්ගේ වේදිකාවලවත් ඒවා ඇහෙන්නේ නැහැ මෙන්න මේ process එක හැදුවා. මේක හැදුවා කියලා. ඇත්තටම නාමල් ඔය කාරණේ ඉතා වැදගත් දෙයක් මතු කරන්න ඕන. ඇත්තටම රටක් දුවන්න අවශ්‍ය වෙන්නේ සිස්ටම් එක. සිස්ටම් එක එතන හරියට තියනවද නැද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ කාරණේ මත බලද්දී අපි දැන් දන්නවා අල්ලස් කොමිසම තුල සිදුවෙන ක්‍රියාවලිය තුල අපි දකින්නේ යම්කිසි පුද්ගලයෙක් මතුවීමක්. අල්ලස් කොමිසම කියන ආයතනයේ සමස්තයක් වශයෙන් ස්වාධීන වීම හෝ එහි ක්‍රියාකාරීත්වය සිදුවනවාට වඩා යම්කිසි පුද්ගලයෙක් ඒ තුල ඉස්මතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අල්ලස් කොමිසම කියන එකේ ක්‍රියාවලිය අර තනි පුද්ගලයා මත රඳා පවතිනවා නම් ඒක අපිට රටක් හැටියට වැඩක් වෙන දෙයක් නෙමෙයි. තව දෙයක් තියෙනවා. මේ ඇමතිවරු දෙදෙනා නඩු තීන්දුව දීපු ඒ ත්‍රිපුද්ගල උසාවි මේ උසාවියම අනිත් නඩු වලටත් පත් කරන්න යනවා කියලා මම දන්නේ මට කතාවක් ඇහුණා. ඒකත් ඇත්තටම තරම් හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. මොකද අධිකරණ ක්‍රියාවලිය අර පුද්ගලයා තුන්දෙනා මත රඳා පවතින දෙයක් වෙන්න බෑ. ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය හැදිලා තියෙන්න ඕන මොන ජජ් එතන වාඩි වුණත් හරි තීරණය එළියට එන විදිහට. අන්න ඒක තමයි රටක් හැදෙන්න අවශ්‍ය වෙන්නේ. හරියට